ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ප්‍රථම වතාවට 2000 වර්ෂයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව තේරීපත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තම දිස්ත්‍රික්කයට මෙන්ම රටට සේවයක් ඉටු කළ ගරු නන්දන ගෝවින්දලක මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මා මෙම අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා. මැස්ටියගේ දොන් සුමනපාල ගුණතිලක මැතිතුමාට සහ පල්ලෙවත්ත දෝන පුණ්‍යවතී මැතිණිට දාව MD නන්දන ගෝවින්දලක මැතිතුමා 1962 වසරේ වාද්‍යවේදී ජන්මලාභය ලැබුවා. පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ එතුමා උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට ඇතුළත්ව ඉන්පසුව දේශපාලනයට පිවිසියා. එතුමා 1999 දී ජනාධිපති ධූර අපේක්ෂක ලෙසද ඉදිරිපත් වුණා. 2000 වසරේ සිට සිව්වන, පස්වන හා හයවන පාර්ලිමේන්තු නියෝජනය කළ එතුමා 2004 සිට 2010 දක්වා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෙටි කලකට සංචාරක අමාත්‍යවරයා ලෙසත් පසුව වැඩ බලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන ලද අතර 2011 සිට 2023 දක්වා කාලය තුළ දෙවරක්ම පානදුර නගර සභාවේ නගරාධිපති ධූරිය හොබවමින් දේශපාලනයේ නිරත වුණා. එතුමා අභාප්‍රාප්ත වන විට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංග්‍රහයක් ලෙසද කටයුතු කළා. 2000 වර්ෂයේදී කේ ප්‍රියානි පෙරේරා මහත්මිය සමග විවාහ වූ එතුමා පුතුණුවගේ දයාබර ප්‍රියේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අවුරුදු 9ක් පමණ කාලයක් පාර්ලිමේන්තු නියෝජනය කරමින් වටිනා මෙහෙවරක් ඉටු කළ එතුමා අවුරුදු 63ක් ආයු වළඳා 2026 ජනවාරි මාස 18 දින අප අතරින් සදාටම සමුගත්තා. අභාප්‍රාප්ත ගරු නන්දන ගුණතිලක මැතිතුමාට එතුමා විශ්වාස කළ පරිදි නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ දයාබර දරුවා සහ ඥාතීන් වෙත මෙම උත්තරීතර සභාවේ ශෝකය දන්වා යන ලෙසද ඉල්ලා සිටිනවා.